ඔය කෙල්ලන්ට ඕන් ගන්න එපා පස්සේ මගේ කියනවා. මම එක දැම්මන්නේ. මේරිත ඉස්සෙයි මදු බඳුනේ. ඔයා දිහා බලන්න නැතිව ඉන්නද මම කොහොම? දයේ සම්පල් ජා. ඒ විදිහට අපි පොඩි පාටිය පටන් අරගෙන තමයි දැන් තියෙන්නේ. Hello, welcome to our YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න තමයි හදන්නේ. අද අපි යනවා ට්‍රිප් එකක්. මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවා ඇතිනේ මම සාමාන්‍යයෙන් ට්‍රිප් යන්නේ කාත් එක්කද කියලා. ඉතින් ඒගොල්ලෝ එක්ක තමයි අද ට්‍රිප් එක යන්නේ. ඉතින් අද අපි යන්නේ කතරගම පැත්තේ තැනකට. අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ වාහනේ නිකන්. අපි එහෙනම් යන ගම හම්බ වෙමු. ඔන්න ඉතින් එයාලා අපිව පික් කරන්න දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එදා මීදුම පිරලා තිබ්බ හරිම ලස්සන දවසක්. ඉතින් අපි ඒවත් බලාගෙන ඊළඟට ගියා මෙන්න මෙයාව ගන්න. ඊට පස්සේ අපි එයාවත් අරගෙන ඊළඟ එක්කෙනාව ගන්න තමයි ගියේ. ඉතින් අපි එතන ටික වෙලාවක් ඉඳලා පොඩි කයියක් දාලා ඊට පස්සේ තමයි අපි එතනින් යන්න පිටත් උනේ. ඔන්න දැන් තමයි අපි හරියටම අපේ ගමන පටන් ගන්නෙ. මොකද දැන් හැමෝම ඇවිල්ලා ඉවරයි. අපි කොච්චර වයසින් වැඩි වුණත් මම නම් තාමත් ආසයි ඉස්සර වගේම මෙහෙම ට්‍රේන් එකක් යද්දි බලාගෙන ඉන්න. ඉතින් ඔයත් මම වගේ කෙනෙක් නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වෙලාව වෙද්දි හැමෝම බඩකින් ඉඳියේ. ඒ නිසා අපි කන්න පාන් ගත්තා. දැන් කන්න නවතින්න තැනක් බල තමයි මේ යන්නේ. ඉතින් එතකන් අපි ගත්තු ෂෝටිස් කෑවා. ඔන්න අපි හොලිවුඩ් අතර උනේ මෙතන තමයි උදේ කෑමට. අපි මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා එකපාරක්. මෙතන හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඊරානි දාගත්තෙත් නෑ මේ ටික කෑම කන්න තමයි හදන්නේ. ඇදලා ගණින් කන්න. මේ ගෑල්ලම කිසි වැඩක් නෑ බං. ඊට පස්සේ අපි තුන් දෙනා ප්ලෑන් කරලා මේ රෙද්දා කිව්වා. Oh my god! Wow! ඔන්න ඉතින් මෙයා කිව්වා මෙරි කරලා ඉන්න අපිට කිසිම දෙයක් හදාගෙන එන්න එපා. තනිකඩ අය හදාගෙන එයි කියලා. ඉතින් ඒ නිසා මම මුකුත් හදාගෙන ගියේ නැහැ. නංගිලා දෙන්න චිකන් කරි එකකුයි සීනි සම්බල් එකකුයි හදාගෙන ඇවිත් තිබ්බා. මේ සීනි සම්බල් එක නම් අපේ හැම ට්‍රිප් එකකටම අනිවාර්යෙන්ම අරන් යනවා. ඉතින් කට්ටියත් එක්ක එතනට වෙලා කෑම කාලා පොඩි වෙලාවක් පොඩි කයියකුත් දාගෙන ඉඳලා අපි එතනිනුත් පිටත් වුණා. අපි ඊළඟට ආවේ මේ දවස්වල TikTok එකේ එහෙම වෛරල් යන ලොකේෂන් එකකට. ඒ තමයි ඔරුවැල්ල බීච් එක. ඉතින් අපි යනකොට ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒ නිසා අපේ කට්ටිය හිතේ හැටියට ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. බලන්නකො මේ දෙන්නගේ වීඩියෝ එක. ඔන්න අපේ අයියා තමයි ඔය සවුන්ඩ් එක. යාගේ උස්ම වාගෙන ආයෙත් දෙන්න ගන්න ලං කරන්න. හරි. මෙහෙට දාගෙන එනවා එහෙම කියනකොට. ඉරංගා මේ වගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගොඩක් තියෙනවා මගේ ෆෝන් එකේ. හැබැයි හැම එකම වීඩියෝ එකට ඇඩ් කරන්න බැරි නිසා මම ටිකයි මගේ වීඩියෝ එකට ඇඩ් කරේ. ඉතින් දැන් මේ කට්ටිය කියව යන්නේ අපේ හස්බන්ඩ් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් ප්‍රමෝද් අයියා තමයි යාට සියලු පහසුකම් සපයන්නේ. ඒ ගැන තමයි මේ කට්ටිය කියව hina වෙවි යන්නේ. කේපි අයියා ටක් ගන්න දුන්නද? පොත් සත්තු පෙන්නනවද? සත්තු ඉන්නවද නැත්නම් ගිහිල්ලා අපි සල්ලි දෙන්නේ. යන්නේ. කැමති තරම් බලන්න නැත්නම්
මං ඒ අයියට කතා කරානේ අයියකෝ ලක් එකට තමයි ඉතින් නංගි මේ සතු ඉන්නේ කියලා කිව්වා 10කට හරි 8කට හරි සෙට් කරලා දෙන්නම් කොහෙද 10කට 8කට හරි යන්න ඉන්න ගමන ගැන තමයි මේ කට්ටිය කතා කර කර යන්නේ. මේ ඒ බෝතලේ චුට්ටක් දෙන්න අයියේ. වන්න පොට්ටක් ගන්න මම ලෑස්තිලා ඒ මන් දැකලා නෑ ඔබ නියමයි ගන්න. කොබලන වගේ දුමටත් ගැලපෙන. ඉතින් ලස්සන පොට්ටක් ගන්න හදලා දෙන්න මට මේක බීච් එකේ හංගන්න ගමු. කවුද හංගන්නේ වැඩි ඔයා හංගනවා අපි හොයනවා එහෙමද මම ඇත්තට සෆාරි එකේ වීඩියෝස් වැඩ කරා ඔයාත් එක්ක සෆාරි එකේ වීඩියෝස් වැඩ කරා අපි ඊළඟට පුඩ්සිටියකට ආවා අපිට ඕන බඩු ටිකක් ගන්න. හැබැයි එතන වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ගත්තේ නැහැ. මොකද සිකියුරිටි එකෙන් අපිට කිව්වා ඇතුලේ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. ඔය කෙල්ලන්ට උන් ගන්න එපා පස්සේ උන්ට තවලා ඉන්නේ. අම්මට අද මට ලෑන් දෙකකින් කෝල් මේ නෝන් දෙවුවා. දැන් ඔබ මේ මොන අපි දැන් පල්පුර ගන්න අතර කරලා ඉන්නේ. මොකද? කොමඩ ගියක් ගන්නවද? මේ වෙලාව වෙනකොට හැමෝම බඩිකින්නේ. ඒ නිසා අපි දවල්ට කන්න නතර කරා. මෙතන මේ කඩේ තිබ්බ ලොකේෂන් එක මට මතක නැහැ. බිල් එක හොයාගන්න පුළුවන් වුණොත් මම කොහෙද කියලා වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම්. මොකද මෙතන කෑම හරිම රසයි. සාධාරණ මුදලකට හරිම රසට කෑම ටික තිබ්බා. ලන්ච් එකේ බිල් එක පේ කරන්න අපි පහුගිය දවස්වල තිබ්බ ට්‍රෙන්ඩ් එකක් try කරා. හැමෝගෙම ATM කාඩ් එකතු කරලා වේටර්ට දීලා එයා ගන්න කාඩ් එක අයිතිකාරයා තමයි අද ලන්ච් එකට පේ කරන්න ඕන. බලමු කවුද ඒ වාසනාවන්තයා උනේ කියලා. දිනෙත් වෙන්නේ කාඩිනවද දැන් මොකද රියැක්ෂන් එක ගන්න දිනෙත් වෙන්නේ ඕක තමයි ෂොට් එක හම්බෙන්නේ ලෝකේ. හරි හරි පොඩ මේක හදනවා මේ පොඩ ගන්න. ඔව් ඕමි ගහන්නේ නැහැ. ඔය ඕව නෑ ඔව්. අපි දැන් කට් කරලා ගමු. අම්මෝ අපි ඔය කියන්නේ කාගේ කේයිද? ඔය කියන්නේ කාඩ් එකද? ඔයා කියන්නේ කාගේද? ප්‍රමන්ද කියන්නේ කාගේද? ඔයා කියන්නේ කාගේද? මගේ කියනවා. හරි බලමු. හරි. ඒ නම් මොනවද? කලින් කියන බත්තිලා කඩේ දැන් ගොඩක්ම කාලේ මේ ගිරා නිකත් කාගේද? කාගේද? ඔයාගේද? හැම ප්‍රේමන් කන්න ගන්නම කාඩ් එකෙන් දෙනවා ගන්න ඕන. කොහොමද ආදල් එක? මම ඒක දන්නේ ඕ දෙන්න මොනේ ගන්නෙ? මට නම් ඕන අර බොණ්ඩ පායව. කෝන්. කොණ්ඩ කොණ්ඩ මොනල් જાති මැල්ලෙක කොණ්ඩ කොන් ඒකත් දාගන්න අයිසුත් කාලා අපි මේ පටන් ගන්න හදන්නේ ගීතෙන් ගීතේ. බලන්න කට්ටිය ගායන හිටියා. ප්‍රසාදේ අකුණක් දෙන්න.
සා සා හරි. බා හොඳේ සර් නෙමේ. එහෙම බෑ. අකුර සා වෙන්න ඕනේ සර්. හරි. සර් ඇතිනේ. සයන්න වෙන්න ඕන. සයන්න සාවුනත් එකයි. සෑවුනත් එකයි. සීමුනත් එකයි. සූමුනත් එකයි. සමනල හැංගුමන් නේද? හරි කොහොමද කියන්නේ? සමනල හැංගුමන් අතරේ දුයි දුල් පැතුමන් විදිරේ නර මුද සුවඳේ ලොවට හොරා මහද පුරා පිම හැඟුමන් පිබිදේ පානේ මිරිත ඉස්සෙයි වඳු බඳුනේ පේලි දෙකක් කියන්න ඕන. ඒ කියන්නේ කොටස් දෙකක්වත් කියන්න ඕන. ඕගොල්ලෝ කියන්නේ. කලු වෙයි සාදය සතුටේ නන්දන උයනක වාගේ නින්නැති ලක්කරනාදේ හරි වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව. මොකක්ද කියන්නේ? ඕගොල්ලෝ කියනවා මේ වයන්නේ කොහොමද වන්දනාව කරන්නේ? ඒ වයන්නේ වන්දනාව මොකක්ද? වන්දනාව කරනවා නේද? වන්දනාව. වන්දනාවම වන්දනාව නෙමෙයි දැන් කියන්නේ ඕගොල්ලෝ එක මට අමතක කරා ඒක. අනේ වායි කිය. දයන්නේ ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන්න නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන්න සරතයි කිසිදාක ඔයා මගේ ඇස් අද්දර පිටෙන හැමදා කොහොම හරි අපි ඕන නවතින තැනට ආවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මෙතනින් මං හිතන්නේ අපි දකුණු පැත්තට යන්න ඕන අපේ නවතින තැනට. ඉතින් කට්ටිය තාම බඩු අරගෙන ලෑස්ති වෙනවා එතනට යන්න. අපි එතනට ගිහිල්ලා එතන view එකත් කොහොමද කියලා බලමු. Hi. Ni Shock ne? මෙතන තමයි අපේ ලොකේෂන් එක. අමුතුම වයිබ් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. වලට පේනවා ඇතිනේ. මේ වීඩියෝ එකකින් පේනවට වඩා මාරම ලස්සනයි. අපි නවතින කූඩාරම් වල ඇතුළ තිබ්බේ මෙන්න මේ විදියට. අපි ඊයේ කොටයක් හොයන ගමන් ඉන්න කොටයක් තියනවාද කියලා. මෙට්ට තියනවා කොට්ට නෑ. මෙට්ට ඇත්ත කොට්ට නැත. पल भर ठहर जाऊं दिल ये संभल जाए कैसे तुम्हें रोका करूं तेरी तरफ आता हर गम फिसल
දැන් ඉතින් කට්ටිය ඇවිල්ලා ටික වෙලාවක් කතා කර කර ඉඳලා අවුව ටිකක් බහිනකන් ඉඳලා දැන් තමයි බීච් එකට යන්නේ නාන්න. ඇත්තටම මේ අපි එනකොට ලොකු ක්‍රවුඩ් එකක් හිටියා මෙතන. හැබැයි දෙන්න ගොඩක්මයි ගිහිල්ලා හරිම ලස්සනයි. ඉතින් අනික කට්ටිය තාම චේන්ජ් කරගන්නවා. මයි අයියා ආවා. දැන් වෙලාව රෑ 7ට විතර ඇති. බාබකියු දාන්න ලෑස්ති කරන ගමන් තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා මේ මෙතනදී කියන්නේ අවුරුදු 16කට පස්සේ යාළගේ ඉස්කෝලේ බිග් මැච් එක වින් කරලා. ඉතින් ඒ ගැන තමයි මේ කට්ටිය එක කතා වෙන්නේ. ඔයාලගේ මැච් එක දෙන්න. යා අපිත් බල්ලා දිනනවා. දිනවන්න නංගි? ඔව් අපි බල්ලා දිනනවා අයියලා ගහනවා. ප්‍රමෝදයි හරිම කැපවීමෙන් වැඩ කරනවා. බොන්න. ඕන්න කියලා ඔන්න බලන්නකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා. මගේ ජීවිතේ අමතකම නොවන සර්ප්‍රයිස් වලින් එකක් තමයි මේ. මොකද මගේ බර්ත්ඩේ එක තිබ්බේ අපි මේ ගිය දවසට පස්සෙන්දා. ඉතින් මං හිතපු නැති විදිහට මට සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඉතින් මම මේ වෙලාවේ හැමෝටම thank you කියනවා. ඒ විදිහට දෙයක් කරාට මට ගොඩක් සතුටුයි. ඕක මේ 30 නම් අරන් ආවේ. මොකක් පස්සේ ගිහිල්ලා. දැන් හරිනේ අතන වාඩි කරපු හේතුව. Happy birthday to you. Happy birthday mother akka. Happy birthday to you. ඉතින් මං ආයෙත් පාරක් thank you කියනවා මේ වගේ සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරපු ඔයාලා හැමෝටම. ඉතින් ඊට පස්සේ අපි පොඩි පාටිය පටන් අරගෙන තමයි දැන් තියෙන්නේ. ඉතින් සින්දු කියනවා නටනවා. ඉතින් අපි කට්ටිය එකතු වෙනවා කියන්නේ එතන ඉතින් වෙනමම ලෝකයක්. ඉතින් හැමෝම සතුටින් ඉඳලා අපි රෑ 12:00 විතර ඇති රෑට කන්න කොටත් ඊටසේ රෑට කාලා අපි නිදාගත්තා. මම ඊළඟ දවසේ මොකද වෙන්නේ අපි කොහෙද ගියේ ඒ ටික වෙන වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. මොකද මේ වීඩියෝ එක නැතිනම් ගොඩක් ටික වැඩි වෙනවා. ඒ නිසා එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ඉක්මනටම මේකේ part 2 අරගෙන එන්නම්.